ඔයාලා දන්නවා ඇති ආර්යමන් කලින් ආදරය කරපු රාධිකා ගැන. මේන්නේ ඇය. ඉදිරි කොටස්වලදී මැයත් අරමන්ගේ නිවසට පැමිණෙනවා. ඒ ඉන්නේ නාගරැජින. ඒ කියන්නේ අනන්තාගෙන් පලිගන්න වගේම නාගමාණික්‍ය ලබා ගැනීම සඳහා. අපි කතාවට යමු. ආර්යමන්ගේ කලින් ආදරය රාධිකා මකරෙක් වෙන්නේ කොහොමද? ඇය ත්‍රස්තවාදී නායකයාත් සමග එක්වී තවත් මකරෙක් නිර්මාණය කරනවා. ඒ මකරාව නිර්මාණය කරන මහාචාර්යවරයා කියන්නේ දැන්ම මෙය සුදානම් නැහැ. මේකට තව කල් ඕනේ කියලා. ඒ ත්‍රස්තවාදී නායකයා කියන්නේ ඔහුට මෙය අදම අවසන් කිරීමට අවශ්‍ය බව. එයට මූන් රාධිකාව යොදා ගන්න නිසා ඇයට ඔහුගේ දැන් විවාහ වී සිටින හස්බන්ඩ් එයට කැමති වෙන්නේ නැහැ. ඔහු නැවත නැවත රාධිකාට පැවසුවත් එය ඒදී කිරීමට අවශ්‍යමයි කියා එතනින් පිට වෙනවා. පසුව පෙන්වන්නේ ත්‍රස්තවාදී නායකයා සහ මහාචාර්යවරයා අතර ඇතිවන වාදයක්. මහාචාර්යවරයා කියන්නේ එහෙම කරන්න බෑ, ඒ දේ කරොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියලා. ඒ ත්‍රස්තවාදී නායකයා ඔබට ඒ දේ කරන්න බැරි නම් මම කරලා පෙන්නන්නම් කියලා ඔහු ඒ මකරාව ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. එවිට තරහ ගිය මහාචාර්යවරයා පුපුරන තත්වයේ තිබෙන සිලින්ඩරයක් ගෙන පවසන්නේ ඔබ මේ කරන විනාශය නැවැත්තුවේ නැත්තම් මම මේක පරීක්ෂණය සිදු කරන තැනට දමා ඒවා විනාශ කරන්න ලෙස. ත්‍රස්තවාදී නායකයා කලබල වී එතනට ගිහින් මහාචාර්යවරයාගෙන් එය උදුරා ගැනීමට උත්සාහ කරනවා. එවිට එය පරීක්ෂණය වන කවුළුවට වැටෙනවා. ඇතුලේදී එය පුපුරනවා. එවිට ඔවුන් දෙදෙනාම බිම ඇදගෙන වැටෙනවා. පසුව ත්‍රස්තවාදී නායකයා මහාචාර්යවරයාට පහර දී ඔහුගේ ගෝලයෙකුට මහාචාර්යවරයාව මරා දමන්න කියනවා. මහාචාර්යවරයා ගෝලයට පහර දී එතන බිම වැටි තිබුණු යකඩ පොල්ලක්ගෙන ත්‍රස්තවාදී නායකයාට පහර දෙනවා. නැවත පහර දීමට යාමේදී රාධිකා පැමිණීම යකඩ පොල්ලගෙන මහාචාර්යවරයාට පහර දෙනවා. එය ත්‍රස්තවාදී නායකයා නැවත්වීමට උත්සාහ කරනවා. එහෙත් ඇය ඔහුව තල්ලු කරනවා. නැවත පහර දෙනවා. එවිට මහාචාර්යවරයා යකඩ පොල්ල උදුරාගෙන රාධිකාට පහරක් එල්ල කරනවා. ඇය මරකා සිටින උදුනට වැටෙනවා. හැමෝම කලබල වුණා. රාධිකා වැටෙන විට ත්‍රස්තවාදී නායකයා කෑ ගැහුවා. රාධිකා මකරාගේ පිටමතට වැටෙනවා. වැටෙන විට මකරාගේ පිටෙහි තිබූ සියලුම ශක්තිය රාධිකාගේ ශරීරය ඇතුළට යනවා. එවිට රාධිකාගේ හදවත නවතිනවා. ඔවුන් ගොඩක් දුක් වෙනවා. ඉන්පසු ත්‍රස්තවාදී නායකයා සහ රාධිකාගේ සැමියා එතනින් පිට වෙනවා. ඒත් සමගම නැවත රාධිකාගේ හදවත ගැහෙන්න ගන්නවා. ඇයට මකරාගේ සියලුම බලය ලැබෙනවා. ඔවුන්ට සිදුවුණ අත්වැරැද්දෙන්ම පරීක්ෂණය සාර්ථක වෙනවා. රාධිකා මකරාගේ රූපයට එනවා. ඇය ඇස් අරිනවා. ඉදිරි කොටස් බැලීමට අපිව ලයික් කර සබ්ස්ක්‍රයිබ් කරන්න.